සුබ උදෑසනක් අදම ඕගලන් ලස්සන මාතෘකාවක් ගෙනාවා. ඒ තමයි මට ඔයගලන්ට කියන්න ඕනේ සේල්ස් පර්සන් කෙනෙක් කියන්නේ කවුද කියලා. සේල්ස් පර්සන් කෙනෙක් කියන නිර්වචනය කරොත් ඔයගලන් කවුරු ඇහුවොත් who is sales person? ඔයගොල්ලෝ මොකද්ද කියන්නේ? ඔයගලන්ට මෙහෙම කියන්න පුළුවන්. What is your perception about the sales people? Next one is what is the first thing which comes to your mind when talk about salesman? මේ දෙක ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. සේල්ස් පර්සන් කෙනෙක් කියන්නේ මේ වගේ දෙන්නෙකුට. ඊළඟට මම ඔයගොල්ලෝ බොහොම සරල මාතෘකාවක් කතා කරනවා පර්සනල් සෙලින් කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍යයෙන් පර්සනල් සෙලින් කියන්නේ face to face communication. ඕක අපිට නිර්වචනයක් විදිහට කියන්න පුළුවන්. Involve two-way personal communication between sales people and individual customer. example එකක් ගත්තොත් වීඩියෝ කොන්ෆරන්ස් එකක් face to face හමුවීමක් through a video calling එකක් ඒ වගේ දේවල් වලට අපි personal settings කියනවා. personal setting එක හරිය සරලව තේරුම් ගත්තොත් face to face හමුවන communication එකක් prospective buyers and sellers අතර. මේ දෙක මම සරලව ඔයගලන්ට උදාහරණ විදිහට කතා කරොත් මේක තමයි sales මන් කෙනෙක් කියන්නේ හොඳට මූලික වශයෙන් පැහැදිලි කරා. දෙවෙනි වශයෙන් මම පැහැදිලි කරා පර්සනල් සෙලින් කියන්නේ මොකක්ද කියලා. හොඳට මේක අවබෝධ කරගන්න යම් ක්‍රවුඩ් එකේ තරුණයන්ට ඔයා එතකොට සේල්ස්මන් කෙනෙක් කියන්නේ කවුද? ඊළඟට පර්සනල් සෙලින්ස් කියන්නේ මොකක්ද කියලා. මම හිතනවා මම කතා කරපු මාතෘකාව දෙක ගැන ඔයගොල්ලෝ හොඳ අවබෝධයක් ගත්තා කියලා. සුබ දවසක් ඔයගලන්ට ජය වේවා.